රාජ්‍යයක රජු සතුව මන්ත්‍ර බලයෙන් යුතු කණ්ණාඩියක් තිබුණා. එහි විශේෂත්වය වන්නේ කෙනෙකු එය ඉදිරියට ගිය විට ඔහුගේ රූපය වෙනුවට ඔහුගේ අවසාන පැයේ සිතුවිලිවල ස්වරූපය පෙනීමයි. යමෙකු ලස්සන වුවත් ඔහුගේ සිතුවිලි නපුරු නම් කණ්ණාඩියෙන් පෙනුනේ විරූපී රකුසෙක්. යමෙකු දුක්පත් වුවත් සිත යහපත් නම් කණ්ණාඩියෙන් දිව්‍යමය රූපයක් දිස්සුණා. දිනක් රජු ප්‍රකාශ කළා මේ කණ්ණාඩිය ඉදිරියේ වඩාත්ම ලස්සන රූපය පෙන්වන පුද්ගලයාට රාජ්‍යයෙන් අඩක් දෙන බව. මුළු රටේම ජනයා විවිධ විලවුන් ගල්වා ලස්සන ඇඳුම් ඇඳ පැමිණියත් කණ්ණාඩිය ඉදිරියේ ඔවුන්ගේ සැබෑ කුඩුකේඩු ඊර්ෂ්‍යාව පිරුණු සිතුවිලි රකුසන් ලෙස දිස්සුණා. අවසානයේ පැමිණියේ අන්ධ මහල්ලෙක්. ඔහු කණ්ණාඩිය ඉදිරියට ගිය විට මුළු මාලිගාවම ආලෝකවත් කරමින් අතිශය සුන්දර පියුමක් එහි දිස්සුණා. ඔහු අන්ධ වූ නිසා ලෝකයේ බාහිර රූප ගැන ඊර්ෂ්‍යා නොකළ අතර ඔහුගේ සිත සෑම විටම අනුන්ට උපකාර කිරීමේ පිරිසිදු සිතුවිලි වලින් පිරී තිබුණා. මෙම කතාවෙන් ලබා දෙන උපදේශය ලෝකය දකින්නේ ඔබේ බාහිර උපය පමණි. නමුත් සැබෑ සුන්දරත්වයේ රඳා පවතින්නේ ඔබේ සිතුවිලිවල පිරිසිදුකම.